සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්වම තවත් අස්සසුම නවතම තොරතුරක් සඳහා. ඉතින් ඔන්න අද තොරතුරෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ පෙබරවාරි මාසයේ අස්සසුම මුදල් වැටෙන දිනය හරිම දිනය පිළිබඳව තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. ඉතින් ඔන්න ඔයාලට දැනුවත් කරන්න ඉතින් ඉදිරි වීඩියෝ වලදී බැංකුව වලට වැටෙන දිනයත් ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී දැනුවත් කරන්න අවිල්ලා තියෙන්නේ සිස්ටම් එකට වැටෙන දිනය පිළිබඳවයි. ඉතින් මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් මෙන්න මේ පේන විදියට channel එක subscribe කරලා ඊට හැපැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා පල්ලෙහා තියෙන all button එක click කරන්න කියලා. ඉතින් ඔන්න ඔයාලා හැම කෙනෙක්ටම ඉතින් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් ඔයාලගේ අස්වසම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ගැටලු ඔන්න ඔය වගේ දේවල් ඔයාලට පුළුවන් පල්ලෙහා comment section එකෙන් comment කරගෙන යන්න. ඉතින් ඒවට පිළිතුරු ඉදිරි videos වලදී මම දැනුවත් කරන්නම් ඔයාලට. ඉතිං ගිය මාසේ ජනවාරි මාසේ අස්සසුම මුදල් නම් ගොඩක් දෙනෙක්ට පරක් වෙලා තමා ලැබුණේ කියන්නේ ඔයාලා දන්නවා ඇති 2026 වර්ෂයේ අලුතෙන් තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙන්න මේක ගොඩක් දෙනෙක්ට පරක් වුණා. ඉතින් හැම කෙනෙක්ටම වගේ පරක් වුණා ජනවාරි මාසයේ අන්තිම වෙනකොට තමයි මුදල් වැටුනේ. ඉතින් ඔන්න ඒත් දැන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා පෙබරවාරි මාසෙත් පරක් වේද කියලා. ඉතින් එහෙම පරක් වෙන්න දැනට නම් තාම හේතුවක් නැහැ. ඉතින් අස්සසුම කියන්නේ දිනෙන් දිනට වෙනස් වෙන දෙයක්. ඉතින් ඉදිරියේදී තොරතුරු වෙනස් වුණොත් එහෙම අපි සූදානම් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඒ වගේම තාම සිස්ටම් එකටවත් මුදල් වැටලා නැහැ. තව දවස් 4කින් වගේ සිස්ටම් එකට මුදල් වැටෙන්න ඔක්කොම සූදානම් කරලා තියෙනවා කියලා තමයි දැන් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඉතින් කොහොමද දවස් 5කින් සිස්ටම් එකකට වැටෙනවා. ඉතින් මේවා මම තොරතුරු හොයාගත්තු තොරතුරු ඉතින් අනිවාර්යයෙන්ම සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්නම්. ඒ වගේම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ නමයි ඒ වගේම ඔයාලා ඉන්න ප්‍රදේශයයි පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒවා මට ගොඩක් වැදගත් වෙයි ඉදිරි තොරතුරු හොයද්දී. ඉතින් ඒ වගේම බැංකුවට වැටෙන දිනවත් ඔයාලව දැනුවත් කරන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට share කරන්න. එහෙනම් අපි තවත් අස්සසුම තොරතුරකින් හමුනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.